අනේ මන් දන්නේ නැහැ බං මේ ලංකාවේ මේ මොබයිල් ෆෝන් ඇප් ස්පෙෂලි මේ බෑන්ක් ඇප් ඩෙවලොප් කරන උන් ඒක ඇප් එක පාවිච්චි කරන උන් ගැන මොන විදිහට හිතන් ඉන්නවද කියලා. දැන් කාලයක් මම ඔය BOC බෑන්ක් ඇප් එක පාවිච්චි කරා. BOC ඇප් එකේ අම්බාන්ට ප්‍රශ්න තිබ්බා. හරි ඒ ඇප් එක ගන්න දෙයක් නැහැ. ඒ ඇප් එකේ තිබ්බ අඩුපාඩු හින්දා මං බෑන්ක් ඇප් එක සම්පූර්ණ කියන්නේ බැංකු account එක මං කැන්සල් කරලා මම වෙන account එකකට ගියා. ඊට පස්සේ මේ කාලයක් තිස්සේ මම සම්පත් බැංකුව ඇප් එක පාවිච්චි කරා. සම්පත් බැංකුව account එක පාවිච්චි කරා. ඒ වගේම commercial bank පාවිච්චි කරා. මේ ළඟදී මට අහු වුණා සම්පත් බැංක් ඇප් එකේ තියෙන හෙනම අවුලක්. ඒ මොකද්ද? දැන් අපි යූසර් කෙනෙක් විදිහට අපිට ඕන වෙලාවක අපිට ඩිවයිස් එක මාරු කරන්න පුළුවන් නේ. දැන් මම කලින් පාවිච්චි කරේ Android ෆෝන් එකක්. මම ඊට පස්සේ මගේ ෆෝන් එක චේන්ජ් කරා iPhone එකට. iPhone එකට චේන්ජ් කරලා මම ඇප් එක iPhone එකට ඉන්ස්ටෝල් කරලා ලොග්ඉන් යනකොට සම්පත් බැංක් ඇප් එකට මෙන්න මේ නොටිෆිකේෂන් එකක් එනවා, පොප් එකක් එනවා. මේ මොනවාද කස්ටමර් සර්විස් නම්බර් එකක් දීලා ඒකට කෝල් කරන්නලු. ඊට පස්සේ මං දැන් අපිට කොහොමද මේ අපි මේ ලංකාවෙත් නෙමෙයි ඉන්නේ. ඒ නම්බර්ස් වලට කෝල් කරාම ඊට පස්සේ මේ ෆෝන් එකට ඇප් එකක් දාගන්න. ඊට පස්සේ මම මේ ඊමේල් එකක් පර්සනලි ගැහුවා. ඒගොල්ලන්ට මේ මට මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා පොඩ්ඩක් හදලා දෙන්න කියලා. ඊට පස්සේ මට එවලා දිනවා හෙන්න දාර ඊමේල් එකක් ඒ කියන්නේ ඒගොල්ලොන්ගේ බ්‍රාන්ච් එකට විසිට් කරන්නලු. මේ බ්‍රාන්ච් එකට විසිට් කරන්න කියලා තියෙන්නේ මේ මම පැහැදිලිවම ගහලා තිබ්බා මම ලංකාවේ නෙමෙයි ඉන්නේ කියලා. එහෙම කියලා තියෙද්දි මේ පොල්බూరు මේවල වැඩ කරන බ්‍රාන්ච් එකට විසිට් කරන්නලු අපිට. දැන් බ්‍රාන්ච් එකට විසිට් කරන මම මෙහි ඉඳන් ෆ්ලයිට් එකක් දාගෙන ලංකාවට යන්න ඕනේ. මේ මුන් කියන විදියට. ඊට පස්සේ තව යටින් ගහලා තියෙනවා ලංකාවේ නෙමෙයි නම් ඉන්නේ අපේ වීසා කොපි ඉල්ලනවා මේ මොනවාද පාස්පෝර්ට් ඉල්ලනවා තව මොනවාද තිබ්බ ඩොකියුමන්ට්ස් මට මතකත් නෑ ඩොකියුමන්ට්ස් ටික හරි මේ අයියෝ ඔය පිස්සු කෙලින වැඩ නම් කරන්න එපා මේ මේ ලංකාව විතරයි දැකලා තියෙන්නේ මේ වගේ ගොන් මඤ්ඤම් කෙලින සීන් හරි යකෝ අපි ලක්ෂ ගණන් සල්ලි යවන OTP එක හරහා OTP එක පාවිච්චි කරලා උඹලට ඩිවයිස් එකක් රෙජිස්ටර් කරන්න දෙන්න බැරිද මේ OTP කෝඩ් එකකින් ඇයි බං ඔච්චර උඹලා ගොන් වැඩ කරන්නේ OTP කෝඩ් එකක් එව්වා අලුත් ඩිවයිස් එක රෙජිස්ටර් කරනවද කියලා ඇහුවා ඕකේ කරා පරණ ඩිවයිස් එක කැන්සල් කරනවා නම් කැන්සල් කරහල්ලා අලුත් ඩිවයිස් එකට ඇක්සස් එක දීපල්ලා මොන විකාරයක්ද ඔය කරන්නේ ඔය සිරාවටම දැන් බලනකො දැන් මං 2025 ජුලයි වල ඉඳන් මම මේ ඔය කරන්න එපා වෙච්ච හින්දා මම දැම්මේ නැත්තේ ෆෝන් එකට බැරිම තැන තමයි මේ මැසේජ් එකක් දැන් මේ කට්ටියව දැනුවත් කරන්නේ ඔයාලා පිටරට ඉන්නවා නම් ඩිවයිස් එක මාරු කරනවා සම්පත් බැංකුවේ account එකෙන් නම් පරිස්සම් වෙන්න